එහෙම ආණ්ඩුවක් මේ රටට ඕනද? ඔබේ දරුවා දිවි පුදලා බේරගත්තු රට මැයි 19 විජයග්‍රහණයේ දිනය හැටියට නොසලකන කොටින්ව සමරලා පහම් පත්තු කරන්න දෙන නොවැම්බර් 26 ඩයස්පෝරාවට මහවිරු සැනකෙලි පවත්වන්න ඉඩකඩ හදලා දෙන්න පොරොන්දු වෙලා තියෙන මේ වගේ පරගති කල්ලියක් මේ රටට හතුරු කල්ලියක් බලයට ගේන කාටද ඕනේ? දෙමළ ජාතික සන්ධානය බලාගෙන ඉන්නවා රනිල් එක්ක පුට්ටු ආණ්ඩුවක් අටවලා බලන් ඉන්නවා දෙමළ ජාතික සන්ධානය නටවන හවුලක් අටවන්න. දෙමළ ජාතික සන්ධානය නටවන හවුලක් අටවන්න. වික්‍රමසිංහත් බලන් ඉන්නේ දෙමළ ජාතික සන්ධානයත් එක්ක නැටවෙන හවුලක් අටවන්න. උන්වහන්සේ සූදානම් දෙමළ ජාතික සන්ධානයට අනුව නැටවෙන්න. බලන්නකෝ වැඩේ කියන්නේ අපේ පරණ යටත් විජිත හාම්පුතාගේ ගෝලයෙකුත් ඇවිල්ලා දැන් මේ ඡන්දෙට. කොච්චර බය වෙලාද? පරණ යටත් විජිත හාම්පුතා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යටත් විජිත හාම්පුතාගේ ගෝල බාලයෙක් ඇවිල්ලා ටෝනි බ්ලෙයාර් සතියක නිවාඩුවක් ගත කරන්න. සුබ නිවාඩුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන බ්ලෙයාර් මහත්තයාට. නිවාඩුව ගත කරන්න ඇවිල්ලා මොකෝ යාපනය කරන්නේ? නිවාඩුව ගත කරන්න ඇවිල්ලා මොකෝ යාපනයට වෙලා TNA එකත් එක්කද නිවාඩුව ගත කරන්නේ? ඒක යක්ෂ නිවාඩුව.